පිළිඅරගෙන ඔය ඇතුළු ඉතාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කලවකින් අපි පිළිඅරගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න මේ වටාම ඉන්න අය ඉන්න තැනක ඉඳගෙන වාඩි වෙලා උන්වහන්සේගේ මේ දේශනාව අකුරක් පාසා ශ්‍රවණය කරන්න ඔබට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. එනම් මෙතන සිට අපි ආරාධනා කරමු අපේ ගෞරවනීය දෙවියායේ උපසම් ස්වාමීන් වහන්සේට පාදාභි වන්දනාවෙන් ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පන්ථාන දේශකස්සේ මහා වීරස්සේ සයම් බුස්සේ මහේසිනෝ තිලෝකං ගස්සේ නාතස්සේ තථාගතස්සේ සත්තුනෝ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පන්ථාන දේශකස්සේ මහා වීරස්සේ සයම් බුස්සේ මහේසිනෝ තිලෝකං ගස්සේ නාතස්සේ තථාගතස්සේ සත්තුනෝ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පන්ථාන දේශකස්සේ මහා වීරස්සේ සයම් බුස්සේ මහේසිනෝ තිලෝකං ගස්සේ නාතස්සේ තථාගතස්සේ සත්තුනෝ විචින්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං පන්ථානං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහානිත්තමින්සු සුභාචම් වන්නරංසියෝ පීතාරන්ත සේතාමංගින්තාචපවස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙන්තං නමාමි සිරසාදරං යෝ මදතං පවරෝ මනුදේසෝ සංකමුනි භගවා කතකින්චෝ ආයගතෝ බල විරිය සමංගීතං සුගතං සරණං තෙනුපේමි ඉමේහි අන්තිහි තමංග පුංගලං දේවාති දේවං නර ධම්ම සාරකින් සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛණං පානේහි බුද්ධං සරණං උපේමි දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙන්ඨේහි තථේව පූජිතෝ
වන්දත පංජලිකා පවිත්වා බුද්ධෝ හවේ කම්ත සතේහි දුල්ලභෝති විහාරාධිපති ගෞරවනීය මාතර විජේසීහ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි සතර බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්තුනේ අද දවසේදී ස්වාමීන් වහන්සේ මතක් කරපු විදියට වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වාගෙන ආපු පින්කම් මාලාවේ අවසාන දේශනාව නේද? මම කල්පනා කරා දේශනාවක් තියන්න නැතුව විභාගයක් තියන්න කියලා. දැන් ධර්ම දේශනා කීයක් විතර අහලා තියෙයිද? පළවෙනි ඉඳන් පැය 4ක විතර දේශනාවක් තිබුණාද? දෙවෙනි ඉඳන් ඒ පැය දෙක හතරක් තිබුණා නේද? අද දැන් කලින් පැය දෙකක් තිබුණා නේද? මේ පැය විභාගයක් තිබ්බොත් හොඳ නැද්ද? හොඳට මන අහන්නද කියලා බලන්න. නේද? ඒක තමයි. හොඳට මන අහන්නද කියලා බලන්න නේද? හොඳයි. අපේ ආගම එන්නත්තන් අපේ ධර්මය මොකක්ද? පළවෙනි ප්‍රශ්න මාමාවුද? අපේ හැම කෙනෙක්ගේම ආගම එන්නත්තන් අපේ ධර්මය මොකක්ද? වොයිස් එක මදි වගේ ඔඩියන්ස් එකට මයික් එක දාන්න වගේ. මොකක්ද අපේ ධර්මය? බුද්ධ ධර්ම නේද? බුද්ධ ධර්ම. එහෙම නැත්නම් බුද්ධ ධර්මය නේද? බුද්ධ ධර්මය. මොකක්ද අපේ ධර්මය? බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය. මේ බුද්ධ ධර්මය කම්මින් මතුවලා ආපු දෙයක්ද? අපේ මාතර විජේසීය ස්වාමීන් වහන්සේගේ කාඩ් එක නැති කරන්න නම් එපා ඈ. මේ බුද්ධ ධර්මය කොහෙන්ද ආවේ? ගෞතම බුදුරජාණන්. හොඳයි. ලකුණු ලැබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ. බුද්ධ ධර්මය කොහෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? බුදුරජාණන් වහන්සේ. නම නම් අධික නෙවෙයි නේද? නම නම් මොකක් වුණත් කමන්නේ අධික වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නම මොකක් වුණත් කමක් නැහැ නේද? අධික කරුණ මොකද්ද? පුද්ගලයා හඳුනා ගැනීම. කවුද කියන එක නේද? කවුද කියන එක තමයි වැදගත් වෙන්නේ. කවුද කියන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ බුද්ධ ධර්මය කියන එක, බුදු දහම කියන එක කොහෙන්ද මතුවලා ආවේ? කාගෙන්ද මතුවලා ආවේ? බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට මේ බුද්ධ ධර්මය කියන එකේ නිර්මාතෘවරයන් වහන්සේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද දී යුතු පිළිතුර? බුදුරජාණන් වහන්සේය. බුද්ධ ධර්මයේ නිර්මාතෘවරයන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේය. මේ බුදුරජාණන් වහන්සේ කියන
උත්තමයාණන් වහන්සේ ලෝකෙ හැම කාලෙකම ඉන්නවද? නෑ. සාමාන්‍යයෙන් දුර්ලභ දේවල් මේ ලෝකෙ කෙනෙකුට ලැබෙන දුර්ලභ දේවල් විදියට ගත්තොත් ඒ දුර්ලභ දේවල් අතරින් ලොකුම දුර්ලභ දේ ලොකුම මේ මිනිස් සමාජයේ පහළ වෙන දුර්ලභ පුද්ගලයා කවුද? පුද්ගලයා කවුද? බුදුරජාණන් වහන්සේ. මේ මිනිස් සමාජය තුළ පහළ වෙන බොහොම කලාතුරකින් අතිශයින් කලාතුරකින් පහළ වෙන පුද්ගලයා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් සමාජය තුළ නේද? මිනිස් සමාජය තුළ. හැබැයි වෙනසක් තියෙනවා. මුලට එක වචනයක් කියනවා අච්ඡරිය මනුස්සෝ. මනුස්ස තමයි. හැබැයි සාමාන්‍ය මනුස්සද? නෑ. ආශ්චර්යවත්. අච්ඡරිය මනුස්සෝ. ඒක පුද්ගලෝ වික්කවේ ලෝකේ උපද්දමාන උපද්දති අච්ඡරිය මනුස්සෝ. මහණෙනි මේ සත්ත්ව ලෝකයේ අතරේ එන්නතම මේ මිනිස් සමාජය තුළ එක පුද්ගලයෙක් පහළ වෙනවා ආශ්චර්යවත් මනුස්සයෙක්. සාමාන්‍ය මනුස්ස නෙමෙයි. මනුස්ස ජාතිය මොකක්ද හුවොත් මනුස්ස තමයි. හැබැයි ආපහු සාමාන්‍ය මනුස්සද හුවොත් සාමාන්‍ය මනුස්ස නෙමෙයි. අච්ඡරිය මනුස්සෝ. කතමෝ ඒක පුද්ගලෝ කවරෙක් පුද්ගලෙක්ද? තථාගතෝ වික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ. මේ තථාගත අරිහත් සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ මිනිස් සමාජයේ තුල පහළ වෙන ආශ්චර්යමත් මනුස්ස රත්නය නේද? එතකොට මිනිස් සමාජය තුල පහළ වුණාට මිනිස් සමාජය තුල විතර ආශ්චර්ය වෙන්නේ නෑ. එහෙමනම් මුළු ලෝක ධාතුවේම තව විදිහකින් කියනවා අනන්ත සක්වලවල අනන්ත සක්වලවල අතුරේ අනන්ත සත්ව සමූහය අතුරේ පහළ වූ අච්ඡරිය මනසරත්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඔව්. අනේ මගේ පොඩක් හයියෙන් කියන්න ඕන. ඔය ඉඳලම කතා කරන්නේ කට්ටිය නේද? ආයේ මොකක්ද ධර්මශාලාවට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ ශාසනය වැඩි කල් යන්නේ නැහැ. තව වැඩි කල් යන්නේ නැහැ මේ ශාසනය. මේ මට්ටමේ වොයිස් එක තිබුණොත් තව වැඩි කල් මේක දුවන්නේ නැහැ ඉස්සරහට. අර ඉඳලම තියෙන වොයිස් එක ධර්මශාලාවට ආපු දවසට තමයි ශාසනය ටිකක් ඉස්සරහට යන්නේ. වොයිස් එක නැතුව මේ ශාසනය ගෙනියන්න බෑ. එතකොට අනන්ත සත්ව සමූහ අනන්ත සක්වල වල අනන්ත සත්ව සමූහය අතරේ ආශ්චර්යම මනුස්ස රත්නය කවුද කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. යාවතා වික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේම සංඤී නාසංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමඛායති අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි යම්තාක් පා ඇති පා නැති දෙපාර්ති බහුපාර්ති මේ ආදී විදියට වර්ග කරත් තව විදිහකින් රූපය ඇති රූපය නැති මේ විදියට වර්ග කරත් තව විදිහකින්
සංඥාව ඇති සංඥාව නැති සංඥාව ඇත්තේ නැති නැත්තේ නැති මට්ටමට සියුම් මට්ටමට ආපු කියන මේ විදියට වර්ග කරා මොන විදියට වර්ග කරා තේසං ඒ සකල සත්ව සමූහය අතරින් අග්‍ර කවර සත්වයාද තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ඒ සත්වයන් අතරින් අග්‍රවන සේක මහත්ය කියන්න කරන වාක්‍ය මේ විදිහට අහගන්න සකල සත්ව සමූහය අතුරින් තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රවන සේක කියන්න බලන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරියත් නම් මනසේක apa hari ini waktunya try again apa saya usahakan balang materi ya kan sakala sattva samuhaya aturin matakada sakala sattva samuhaya aturin tathagata arihat samma sambuddurajanan වහන්සේ අග්‍රවන සේක කියන්න බලන්න සකල සත්‍යයන් අතුරින් තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරියත් නම් මනසේ අරියත් නෙවෙයි අග්‍රවන සේක ආපහු හැමෝම කියන්න බලන්න සකල සත්‍යයන් අතුරින් තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රවන සේක ආපහු සකල සත්‍ය අතුරින් තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රවනසේක ඊළඟ වොයිස් එකෙන් තාම ආවේ නැහැ කමක් නැහැ ඒක ගන්න මහන්සි වෙන්නේ හැමෝම ධර්ම ශාලාවකදී ඒ වොයිස් එක නැති වුණොත් මේ ශාසනය තව දුර යන්නේ මතකද ඒක මතක තියාගන්න හැම කෙනෙක්ම සකල සත්ව සමූහය අතුරින් තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රවන සේ මතකද කරුණ ඔව් එතකොට ඒකේ අදහස තේරෙනවද එතකොට අග්‍රය කියන වචනේ අදහස ගන්නවද අග්‍රය කියන්නේ උඩම කියන එක. මොකක්ද අග්‍රය කියන්නේ? උඩම කියන එක. එතකොට ආයේ එතනින් උඩක් තියෙද? එතනින් උඩක් නැති බව අපි තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි. අග්‍රය කියන වචනේ අදහස මොකක්ද? උඩම කියන එක. එහාට නෑ මොකද? ආන්නහරි. එතන එහාට ආයි නැහැ. සත්වයේ ඔක්කොම එක තැනකට ගිහලා උඩ කොටුව තියා බැලුවොත් අර චෛත්‍ය මුදුන මොකද්ද තියෙන්නේ? චූඩාමානිකය. එතකොට චූඩාමානිකේ උඩ තියෙන චෛත්‍යය එතන උඩ තියෙන චෛත්‍යය නෑ. එතකොට චෛත්‍යයක උඩම චූඩාමානිකේ නම් තමන් චෛත්‍ය ළඟට ගියම චූඩාමානිකයේ පේනවනම් උඩම තියෙන චූඩාමානිකය කියලා ආයෙ එළියට බලන්න දෙයක් තියෙද? නෑ. එතකොට සකල සත්ත්ව සමූහය අතුරෙන් අග්‍රකවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට ඔය දේ දැනගත්තා නම් තමන් හරියට ආපහු මේකත් වඩා කෙනෙක් ඇවිත් බලන්න දෙයක් තියෙනවද? නෑ. පැහැදිලිද? එතකොට මේ සත්ත්ව ලෝකයේ අනන්ත සක්වලවල් වල අනන්ත සත්ත්ව සමූහය අතරින් සකල ගුණස්කන්ධ වලින් මුතුනම කවුද ඉන්නේ?
බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. එතනින් ආයි උඩක් තියෙද? නෑ. ආයි උඩක් නෑ එතන. චෛත්‍යයේ උඩ තියෙන්නේ මොකද්ද? චූඩාමානිකේ. එතනින් උඩක් තියෙද චෛත්‍යයේ? එතනින් උඩක් නෑ. එතනින් උඩක් නෑ. චූඩාමානිකේ දැක්කම චෛත්‍ය උඩම දැකලා ඉවරයි. ඒකෙන් තමයි කොයි දිලිසෙන්න හදලා තියෙන්නේ. පේන්නේ නැති විතර බයට තමයි ඔය දිලිසෙන්න හදලා තියෙන්නේ. අන්න ඒ වගේ සත්ත්ව සමූහය අතර ඉහළම උත්තමයන්න් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. එතකොට බුද්ධ ධර්මයේ නිර්මාතෘවරයන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ලෝකයේ තියෙන හොඳම ආගම කුමක්ද? බුද්ධාගම. බුද්ධ ආගම. බුද්ධ ධර්මය. ඇයි ඒක හොඳම මට්ටමට ආවේ? ඇයි ඒක ඉහළටම ආවේ? මොකක්ද? හරි. very good. හරි. පිළිතුර නිවැරදි. විජේසිංහ සන්නස පොඩ්ඩක් තරුණ පිරිසකුත් පොඩ්ඩක් හදාගන්න මේ ඔක්කොම හෙටමෙද්දා පොඩ්ඩක් වැඩි කල් ඉස්සරහට දුවන්න අමාරු මේ ස්ථානේ නේ. පොඩ්ඩක් ඉස්ලාමික පොඩ්ඩක් ඉස්සරහට යන්න එපා නේද? මේ දෙයකනක් පොඩ්ඩක් හිතන්නේ. හැබැයි හොඳයි. ශිෂ්‍යෝ හොඳයි. ආගම උදම ආගම බවට ආවේ ඇයි? ඒක නිර්මාතෘවරයන් වහන්සේ උඩම ඉන්න කෙනෙක්. එතකොට සත්වයන් අතරින් ඉහළම ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ. යම් දෙයක් ඉදිරිපත් කරොත් ඒ නිෂ්පාදනය මොකද වෙන්නේ? උසස් තැනකම යනවා. ඒක වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. දැන් අපි උදාහරණයක් විදියට මේ මිනිස් ලෝකේ එහෙනම් ලංකාව කියනකො ලංකාවේ යම් කිසි භාණ්ඩයක් නිපදවන හොඳම කැම්පේන් එක මොකක්ද යමක් කියයිනේ. එතකොට ඒක හොඳම කැම්පේන් එක නම් වෙන කැම්පේන් එකකින් හදපු භාණ්ඩයක් උසස් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. එහෙම වෙනවා නම් මේක නෙමෙයි හොඳම කැම්පේන් එක නේද? ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සත්‍ය සමූහය අතරින් අග්‍ර උත්තමයන්න් වහන්සේ නම් උන්වහන්සේ යම් දේශනාවක් යම් ධර්මයක් දේශනා කරන ලද නම් ඒ ධර්මයක් ලෝකයේ අතුරෙන් අග්‍ර තත්වයට පත් වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. එතකොට මම මුලින් අහුවා ඔය කට්ටියගේ ධර්මය මොකක්ද කියලා. මොකද්ද දීපු උත්තරේ? බුද්ධ ධර්මය. බුද්ධ ධර්මයෙන් එහා කවුරුවත් නැද්ද මෙතන? නෑ. උත්තරේ දෙන්න. ෂුවර් නේද? ෂුවර්. බුද්ධ ධර්මයෙන් එහා කවුරුවත් නැද්ද මෙතන? නෑ. ඔක්කොම ඉන්නේ බුද්ධ ධර්මයේ කට්ටිය. එහෙමනම් ඊළඟ ප්‍රශ්නය තමයි මේ බුද්ධ ධර්මය ඇති කරපු බුදුරජාණන් වහන්සේලා කීදෙනෙක් ඉන්නවද? කීදෙනෙක් ඉන්නවද?
ගෞතම බුද්ධ ශාසනය තුල එක්කෙනයි. එක්කෙනයි. කොරණ රාජ්‍යා කන්නගේ තාපසයාගේ මෙහෙම කියන්න එක්කෙනා කියලා. අත උස්සන බලන්න. බයයි නේද? පොඩි කාලේ ඉගෙනගෙන නැද්ද? සිටුවත් කුමාරයා බුදුරජාණන් වහන්සේ පැත්තකින් තියෙන කොටේ ඉපදිච්ච ගම. ඉපදිච්ච ගම මේ චූටි දරුවා මාස 10යි. ඉපදිච්ච ගම මොකද කරේ? ඉපදිච්ච ගම විසා විලෝකනයක් කරා නේද? එක පැත්තක් බැලුවොත් ඒ පැත්තේ අනන්ත ලෝක ධාතු වල හිටපු දෙවිවරු බ්‍රහ්මයෝ බැඳගෙන කිව්වා මහෞත්තමයන්න් වහන්සේ ඔබ හා සමාන කෙනෙක්වත් මේ පැත්තේ නැහැ. ඔබට වඩා උත්තර කෙනෙක් කවර කතාවද? මාස කීයේ කෙනාගෙන්ද මේ කියන්නේ? 10යි. මාස 10යි. බුදු වෙලාද තමයි? බුදු වෙලා නෑ. ඊට පස්සේ අනිත් පැත්ත ඔහොම හැම පැත්තම බැලුවා. හැම පැත්තෙම හිටපු දෙවිවරු බ්‍රහ්මවරු වැඩගෙන මොකක්ද ප්‍රකාශ කළේ? මහෞත්තමයන්න් වහන්සේ ඔබ හා සමාන කෙනෙක්වත් අපි අහන්නේ නෑ. ඔබට වඩා වැඩි කෙනෙක් ගැන කවර කතාද? මාස කීයද? 10යි. 10යි. බුදු වෙලාද? නැහැ. නෑ. ඒ මහණෙනි කොයි ඉස්කෝලේ පොතේ තිබුණේ නැද්ද? ඊට පස්සේ සිටුවත් කුමාරයා මොකද්ද කරපු ප්‍රකාශය? අග්ගෝ හමස්මි ලෝකස්ස ජේඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බහෝ. මාස කීයද? බුදු වෙලාද තාම? ලෝකෙ ඉන්නවද මේ වගේ කෙනෙක්? නැහැ. මාස 10යි තාම. කවුද දෙවිවරු බ්‍රහ්මයේ ගාන ගැහුවද නැද්ද? මාස කීයද නේද? මාස 10යි. අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලොවට අග්‍ර වෙමි. තාම ඉපදුනා විතරයි. සෙට්ඨෝ හමස්මි ලෝකස්ස මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. ජේඨෝ හමස්මි ලෝකස්ස මම ලෝකේ ජේෂ්ඨ වෙමි. අය මන්තිමා ජාති මාගේ මේ අන්තිම ආත්ම භාවයයි නත්ථිලානි පුනබ්බවෝ නැවත ඉපදීම නැත. මේ වගේ ඉපදිච්ච ගමන් මේ මට්ටමේ කෙනෙක් ලෝකේ ඉන්නවද කොහෙවත්? හැමීමක් ඇතිවෙන්නද මම සරණ ගිය මගේ භාග්‍යවතුන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා එහෙම හිතක්වත් ඇති වෙන්නේ නැහැ. ඉපදිච්ච ගමන්නේ තාම බුදු වෙන තව අවුරුදු 35ක් තියෙනවා. මේ ඉපදිච්ච ගමන් බලයි. ඉපදිච්ච ගමන් බලයි. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ අවුරුදු කීයේද? බුදුරජාණන් වහන්සේ ගිහි
ගිහි ගෙදර අවුරුදු කීයක් හිටියද? 16. හම්පා. විජේසිය සොන්නස නැගිටලා යයි දාන්න මෙතන ඈ. 29. භාග්‍යතුන් වහන්සේගේ ගිහි ගෙදර අවුරුදු කීයක් හිටියද? 29. ඊට පස්සේ නෙක්ඛම්මය කළා බුද්ධත්වයට පත් නොවි අවුරුදු කීයක් හිටියද? 6. භාග්‍යතුන් වහන්සේ පහුගිය දවස්වල ටික මේවා ඉතින් අර ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත මේක මීට වඩා ගැඹුරු ධර්මයෙන් කතා කරන්නේ නැත්තේ නේද? මේවා පොඩි දේවල් නේද? ඒකේ අමතක වෙලා නේද? දැන් අර මේ යුනිවර්සිටි වගේ මට්ටමට යනකොට අර පොඩි පන්ති වල මතක නැහැ නේද? ඒ වගේ වෙලා තියෙන්නේ නේද? කොහොම හරි භාග්‍යතුන් වහන්සේ ගිහි ගෙදර හිටිය අවුරුදු 29ක්. අවුරුදු කීයක්ද? 29ක්. ඊට පස්සේ නෙක්ඛම්මය අවුරුදු 6යි. කාමය අතහැරපු කෙනෙක් විදියට හිටි අවුරුදු කීයක්ද? අවුරුදු 6ක්. දැන් කීයද මේ දෙකම එකතු කරගෙන පස්සේ? 35. එතකොට මෙන්න මේ අවුරුදු 35 වෙසක් පොය දවසේ උදෑසනදී පච්චිම යාමේ නේද? රැය සාමාන්‍යයෙන් බුදුදහම තුල කොටස් 3කට බෙදනවා. පඨම යාමය, මධ්‍යම යාමය, පච්චිම යාමය කියලා. දවල් කාලේ කොටස් 3කට බෙදෙනවා. පුබ්බන්න සමය, මධ්‍යන්තික සමය, සායන්න සමය. එතකොට මුළු දවසම කොටස් කීයකට බෙදෙනවද බුදුදහම තුල? 6යි. දවල් කාලයේ 3යි, රාත්‍රී කාලයේ කොටස් 3යි. උදෑසන කාලයට කියනවා පුබ්බන්න සමය. මධ්‍යම කාලයට කියනවා මධ්‍යන්තික සමය. හවස් කාලයට කියනවා සායන්න සමය. ඊට පස්සේ රැය මුල් කොටසට කියනවා පඨම යාමය කියලා. දෙවෙනි කොටසට කියනවා මධ්‍යම යාමය කියලා. තුන්වෙනි කොටසට අවසාන කොටසට කියනවා පච්චිම යාමය කියලා. එතකොට අවුරුදු 35ක් වන මේ මහා බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මේ කොටස් 6 අතුරින් මොන කාලයේද? පස්චිම යාමේ අවසාන කාලේ නේද? අවසාන කාලේ පස්චිම යාමේ අවසාන කාලේ අරුණ නගිනවත් සමගම වගේ නේද? දවස උදා වෙනවත් සමගම වගේ, හිරු උදා වෙනවත් සමගම වගේ පස්චිම යාමේ අවසාන මොහොතේ තමයි මහා බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ. දැන් මගේ කාඩ් එක නැති වෙයි. දැන් නෑ ස්වාමීන් වහන්සේ මේ මහා ගැඹුරු ධර්මයේ ගන්න හාමුදුරු කෙනෙක් කියලා හඳුන්වලා දීලා මේ මොනවද මේ පොඩි කාලේ ඉගෙන ගත්තෝ කියන්නේ කියලා නේද? කමන්නේ මගේ කාඩ් එක නැති කරගෙන හරි කමන්නේ මේ පොඩි කරුණු ටිකක් කියලා දෙන්න ඕනේ. නැත්තම් මේ ධර්ම වැඩි කල් යන්නේ නෑ. වැඩි කල් යන්නේ නෑ. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේ අවුරුදු කීයේද බුද්ධත්වයට පත් වුණේ? 35 දී. එතකොට අපිට බෝධිසත්ව අවසානාත්ම භාවය නේද? අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව සසරක අවසාන ආත්ම භාවය බුදුරජාණන් වහන්සේ ඒක කොටස් දෙකකට කඩන්න පුළුවන්. බෝධිසත්ව කාලය සහ බුද්ධ කාලය කියලා. එහෙම දෙකට බැලුවොත් බෝධිසත්ව කාලය අවුරුදු කීයද?
35යි. බෝධිසත්ව කාලය අවුරුදු කීයද? 35යි. බුදු කෙනෙක් විදියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදු කෙනෙක් විදියට ජීවමානව අවුරුදු කීයක් වැඩ හිටියද? 45යි. අවුරුදු 45. මාත් කොහොමද ගාන හදාගත්තා නේද? මුළු ජීවිතේ දෙකට බෙදුවොත් 35 න් ඉතුරු ටික. ආයෙන්නේ හරියටම දාන්නව නේද? හොඳයි. එහෙමනම් හොඳයි. එතකොට බෝධිසත්ව අවුරුදු කීයද? 35යි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු කීයද? අවුරුදු 45යි. සමස්ත ආයුෂ අවුරුදු කීයද? 80යි. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ආයුෂ අවුරුදු විදියට ගත්තොත් අවුරුදු 80යි. ඒකෙන් බුදු කෙනෙක් විදියට අවුරුදු කීයද ජීවත් වුනේ? අවුරුදු 45යි. එතකොට මේ 45 ඉවර වුනේ බුදු කෙනෙක් විදියට පටන් ගත්ත දවස මොකද්ද? වෙසක් පොහොය දවස. වෙසක් පොහොය දවස. එතකොට තමන්ගේ ආගම බුදුදහම නම් එයාට වැදගත් වෙන්නේ වෙන දේවල්ද නැත්නම් තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච දවසද? එතකොට තමන් බුදුදහම අදහන්න නම් ඒ බුදුදහම අදහන පුද්ගලයාට වැදගත් වෙන්නේ වෙන දේවල් නැත්නම් තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ ඉපදිච්ච දවසද? එන්නතම් මේ උත්තරීතර තාක්ෂයට පත් වෙච්ච එක දෙයට වැදගත් වෙන්නේ. මොකක්ද වැදගත් වෙන්නේ? ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම තුන. එතකොට තමන් බෞද්ධයෙක් නම් තමන්ගේ ආගමත් බුද්ධ ධර්මය නම් ඒ පුද්ගලයාට මොකක්ද වැදගත් වෙන්නේ? ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඒ දේද වැදගත් වෙන්නේ නැත්නම් වෙන දේවල් වලද? ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම. එතකොට බෞද්ධයන්ට වැදගත් වෙන්නේ මොකක්ද? ඒ වෙසක් පොහොය දවසේ බුද්ධත්වයට පත් වෙච්ච එක වැදගත්ද ඔක්කොටම වැඩිය? එහෙම නැත්නම් වෙන දෙයක් වැදගත්ද? ඇත්තද? ඒක වැදගත් නේද? ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම වැදගත්. ඒක වෙච්ච දවසේ වෙසක් පොහොය නම් බෞද්ධයාට ඔක්කොටම වැඩිය වැදගත් වෙන්නේ මොකක්ද? ඒ ටිකද? ඒ ටික වැදගත් ඔක්කොටම කලින් නේද? ඇත්ත නේද? ඇත්ත. හොඳයි. ඒ නැත්තම් හොඳයි. එතකොට ඒක හොඳයි. එතකොට තමන් බෞද්ධයෙක් නම් වෙසක් පොහොය දවසේ වැදගත්ම දේ මොකක්ද? තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ ඉපදිච්ච එක බුද්ධත්වයට පත් වෙච්ච මේ කර්මයේද? හොඳයි. ඒක හොඳයි. හරි. එතකොට අපේ ධර්මයේ නිර්මාතෘවරයාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයා වශයෙන් ගත්තාම කී දෙනෙක්ද? එක්කෙනා නේද? එක්කෙනා. ඒක පුද්ගලෝ. වික්කමේ ලෝකේ උප්පජ්ජමාන උප්පච්චති බහුජන හිතාය
බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන මහණෙනි දෙවි මිනිසුන්ගේ සැනසීම පිණිස දෙවි මිනිසුන්ගේ අභිවෘද්ධිය පිණිස එක පුද්ගලයෙක් මේ ලෝකේ පහළ වෙනවා. කතමෝ ඒක පුද්ගලෝ ඒ තනි පුද්ගලයා කවුද? තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. කවුද මේ දෙවි මිනිසුන්ට යහපත පිණිස උපදින මහෝත්තමයන්න් වහන්සේ? භාග්‍යවතුන් වහන්සේ. එතකොට පුද්ගලයෙක් විදිහේ ඒක පුද්ගලෝ. ඒක පුද්ගලෝ කියන අදහස මොකක්ද? එක පුද්ගලයා. දෙන්නේ නැහැ. කොහෙවත්ම නැහැ. කොහෙවත්ම නැහැ. අනන්ත සක්වලවල් වල අනන්ත සත්‍යයන් අතරේ කී දෙනා දින්නේ? එක්කෙනා. ඒක පුද්ගලෝ. පැහැදිලිද? එක්කෙනායි තව කවුරුවත් නැහැ. එහෙමනම් දැන් අපි පැහැදිලි කරගත්තා බුද්ධ ධර්මයේ නිර්මාතෘන් වහන්සේලා කී දෙනෙක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොකද උත්තරේ? එක්කෙනා. කවුද? බුදුරජාණන් වහන්සේ. හරි. එතකොට ඒකට මොනවා හරි විරුද්ධ අදහස් තියෙන කෙනෙක් ඉන්නවද කවුරුද? නෑ අපිට තව අපිට අහවල් තව කෙනෙක් ඉන්නවා කියලා කවුරුහරි ඉන්නවද? නෑ. හරි. එතකොට බුද්ධ ධර්මයේ නිර්මාතෘවරයන්න් වහන්සේලා එක්කෙනයි අපි එතෙන් ආව දැන්. එතකොට මේ නිර්මාතෘවරයන්න් වහන්සේ යම් ධර්මයක් මේ ලෝකයේ තුල ඇති කරාද නැද්ද? ඇති කරා. ඒ ධර්මයට අපි කියනවා බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය කියලා. බුද්දස්ස ධම්මෝ බුද්ධ ධම්මෝ. බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කැමැත්තක් ඇති කරන බිහි කරන ලද ධර්මයට කියනවා බුද්ධ ධර්මය කියලා. බුද්දස්ස ධම්මෝ බුද්ධ ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට තමයි කියන්නේ බුද්ධ ධර්මය කියලා. එතකොට ওই ධර්මයේ කියනකම තව වචනයක් කියන්න පුළුවන් ශාසනය කියලා. එතකොට ශාසනය කියන වචනේ එකතු කරුවොත් මොකක්ද අපි කියන්නේ? බුද්ධ ශාසනය කියලා. බුද්දස්ස ශාසන බුද්ධ ශාසන. බුද්දස්ස ශාසන බුද්ධ ශාසන. බුද්දස්ස ධම්මෝ බුද්ධ ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තව විදිහකින් කියනවා නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට කියනවා බුද්ධ ධර්මය. එහෙම නැත්නම් බුද්ධ ශාසනය කියලා. එතකොට මෙතන ඉන්න බෞද්ධය අතුස්සන්න බලන්න. පොඩ උඩට හරි පහළ දාන්න. එතකොට අපේ ඉස්සිච්ච කට්ටියගේ මොකක්ද ආගම? බුද්ධ ආගම. නැත්නම් බුද්ධ ධර්මය. ශාසනය. එතකොට මේ බුද්ධ ශාසනයේ නිර්මාතෘවරයන් වහන්සේලා කී දෙනාද? එක්කෙනා. බුදුදහම අනුගමනය කරන පිරිස. එතකොට බුදුරජාණන් වහන්සේ ගුරුවරයාය. පැහැදිලිද? ඒ ගුරුවරයා අනුගමනය කරන පිරිස අනුගාමික පිරිස. එහෙම නැත්නම් සිසු පිරිස කී දෙනෙක් ඉන්නවද? ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. Number 1 Bhikkhu Bhikkhuni Upasaka Upasika
බික්කු බික්කුණී උපාසක පාසිකා උපාසිකා මේ හතරටම තනි වචනයක් කියනවා අපි සිව්වන පිරිස සිව්වන පිරිස සිව්වන පිරිස බික්කු බික්කුණී උපාසික උපාසිකා එතකොට කොටස් කීයකට කඩලාද තියෙන්නේ හතරකට මේ හතර කොටසෙම නායකයා කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට උපාසකයගේ බුද්ධ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. උපාසිකාවන්ගේ දානයේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. භික්ෂුන් වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. භික්ෂුණීන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා මේ හතර දෙනාම එක වාක්‍යයක් කියනවා. අන්න ඒ වාක්‍ය කියන්න බලන්න කාට හරි පුළුවන් නම් හරියටම හරි. කවුද කොට නැගිටිනවද? කවුද නැගිටිනවන්නේ කියපිටින? අර පොඩි කෙනාද? විජේසිය ස්වාමීන් වහන්සේ ඉන්නවද? නෑ. ඒ පොඩි ළමයාට තෑග්ගෝ ධර්ම දේශනා දායකත්වයෙන් දරන්නේ ඔය මහත්තයද? ඒ ළමයාට යම් කිසි කීයකට ඉන්නේ තුන වසරේ මම වෙනුවෙන් යමක් ඔබතුමා වෙන් කරලා තියෙයි නම් ඒ සියල්ලේ දරුවට දෙන්න. හරිද? මම වෙනුවෙන් යමක් වෙන් කරලා තියෙයි නම් ඒ සියලු දේවල් අර ළමයාට දෙන්න. පැහැදිලිද? එහෙනම් ඒ ළමයා සම්බන්ධ වෙන්නේ මේ දායක මාත්‍ය. හරිද? ඒ දෙමව්පියෝ ඉන්නවද? ඒ දෙමව්පියෝ මේ දෙමව්පියෝ වල සම්බන්ධ වෙන. හරිනේ? සාමිනාට චොකලට් කලින් පස්සේ ඔක දැන් ගත්තොත් බණ අහන්නේ ඔක කන්න පටන් ගන්නෝනේ. ඔව් පස්සේ එමනම් මං වෙන්නේ යමක් වෙන් කරලා තියෙන මේ සියල්ල යාට දෙන්න. වාහනේට යම් නියදමක් වෙන් කරලා තියෙන ඒකත් එයාට දෙන්න. වාහනේට සතයක්වත් ඕනේ. පැහැදිලිද? අපිට පැහැදිලිනේ. වාහනේට සතයක්වත් ඕනේ, පිළිකරක් මුකුත් ඕනේ. හැබැයි ඒ සියලු ටික අර ළමයාට දිය යුතුය. මේ 34ම මොකක්ද දුවේ කියන්නේ එක වචනයක්. බුද්ධං සරණං ගච්ඡාමි. එහෙම නේද කලින් කිව්වේ? හප්පච්චිය. හැපි අන්තයක දරුවෙක් කලින් ලංකාවේ ඉපදෙන්න ඉන්න. මේ 34ම කියන තනි වචනේ මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුරජාණන් වහන්සේව සරණ යමි. මම බුදුරජාණන් වහන්සේව සරණ යමි. එතකොට මේ 34ම කියන තනි වාක්‍යය බුද්ධං සරණං ගච්ඡාමි. එතකොට ඒක කවුරු හරි කියන්නේ නැත්නම් එයා බෞද්ධයෙක්ද? එතකොට ඒක හදවතින් කවුරු හරි කිව්වනම් එයාට වෙසක් පොය දවසේ වැදගත් දේ මොකක්ද? තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ මුදුනට අරගෙන ඒක ඇදහිීමද එනත්තම් වෙන දේවල්ද? මොකක්ද වැදගත් වෙන්නේ?
එහෙමද? එහෙම රටක ඉන්නේ අපි නේද? හොඳයි. 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 එතකොට අපි කටින් විතරක් බුද්ධං සරණං ගච්ඡාමි කියවට තේරුමක් තියෙන්නේ? තේරුමක් නැහැ. හාට් එක තියෙන්න ඕන. හදවතත් එක්ක අපි මොකක්ද කියා ගන්න ඕන මුලින්ම? තමන්ගේ ආගම බෞද්ධ නම් හදවතත් එක්ක අපි මොකක්ද මුලින්ම කියා ගන්න ඕන? බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. හැබැයි අපි හාට් එක චෙක් කරලා බලුවොත් ඕක කියපු මිනිස්සු 1000ක් අපිට හොයාගන්න පුළුවන් නේද? පුළුවන් නේද? සෑහෙන අසීරු වේද? එතකොට හදවත නැතුව කටින් විතරක් කියන කෝටි ප්‍රකෝටි ගණන් හිටියත් තේරුමක් නේද? තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ එක දෙයයි ලෝකයෙන් ගැලවුම් ලබා දෙන එක විතරයි. මොකද ලෝකයේ කියනවා ඔබලා බෞද්ධ, ඔබලගේ රට බෞද්ධ, ඇයි මේ කාලකන්ණි වගේ ජීවත් වෙන්නේ? ලෝකයෙන් કોઈ චෝදනාවක් අපිට හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. අන්න ඒක තමයි මේ නම් ලිස්ට් එක දුන්නාම වෙන ප්‍රතිඵලය. ඒකෙන් එහා දෙයක් නම් අපිට වෙන්නේ නැහැ. ඒකෙන් එහා දෙයක් අපිට වෙන්නේ නැහැ. සැබෑ බෞද්ධ රටක් වෙන්න නම්, සැබෑ බෞද්ධයෙක් වෙන්න නම් හාට් එක එක්ක මුලින්ම මොකක්ද කියන්න ඕන? මොකක්ද කියන්න ඕන? මම බුද්ධ සරණ යා. එතකොට ඕක කියන්න ඕන 30 කීයක්ද? 34ක් කියන්න ඕන. එහෙමනම් දැන් අපි කරන්න ඕන අන්න අරමංශේ මේක කියන්නේ. ඕක අපි කරන්න ඕන සම්මස් මේ මනුෂ්‍ය කියනද කියන මම ඉස්සෙක බලා ගන්න ඕන. මේ දෙකින් අපි මොකද්ද කරන්න ඕන? තමන්ගේ තමන් බලා ගන්න. මොකද්ද කරන්න ඕන? තමන් කියන්නේ අනුකර බලන්නකො තමන් ගැන මුලින් බලන්න. එහෙමද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සචිත්ත පරියෝදපණං කියලාද පරචිත්ත පරියෝදපණං කියලාද? මොකක්ද? පරචිත්ත නෙමෙයි නේද? නෑ. එතකොට සචිත්ත කියන්නේ කාගේ හිතද? තමන්ගේ හිත. පරචිත්ත කියන්නේ කාගේ හිතද? අනුන්ගේ හිත. එතකොට බුදුරජාණන් වහන්සේලා සචිත්ත පරියෝදපණං ඒකම් බුද්ධං ශාසනං කියලා දේශනා කළා තියෙන්නේ. පරචිත්ත පරියෝදපණං ඒකම් බුද්ධං ශාසනං කියලා දේශනා කරලා තියෙන්නේ. එතකොට අරමියා කරන දේ බලා ගන්නද කියලා තියෙන්නේ මේ මිනිහා කරන දේ බලා ගන්න කියලා. අපි කරන්නේ තමන් කරන දේ බලා ගන්න කියලාද තියෙන්නේ? එහෙමද? සුවරද? එතකොට මේ බුද්ධ ශාසනයට මේ බුද්ධ ශාසනය විනාශ කරන
දේවල් තියෙනව නේද? මෙන්න මේ මෙහෙම දෙයක් දැන් සමාජ මාධ්‍ය තුල දැම්මනම් තාමටිකින් මිලියන ගානකට මේක ගේන්නේ කවුද? අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සචිත්ත පරියෝදපණං කියලා නම් මේ බුද්ධ ශාසනය විනාශ කරන දේවල් සමාජ මාධ්‍යයකට දැම්මොත් තව ටිකකින් ඕක මිලියන බිලියන ගානකට අරගෙන යනවා. කවුද මෙන්න මේ දේ කරන්නේ? මිත්‍යා දෘෂ්ටිය. බුදුදහම ඇතුළේ. ඒ හිතන්නේ නැහැ. ඒ හිතන්නේ නැහැ. ඒ ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ යකඩය විනාශ කරන මලකඩ කොහෙද හැදෙන්නේ? යකඩය විනාශ කරන මලකඩ එළියේද හැදෙන්නේ යකඩේද? යකඩේමයි. ඒ වගේ මේ බුද්ධ ශාසනය අරුබුද අතීතේ ඉඳලා බැලුවොත් පටන් ගන්න තියෙන්නේ මුල්ම අරුබුදේ භාග්‍යවතුන් වහන්සේ දේහය ආදාහනය කරන කලින් කවුද පටන් ගත්තේ? අන්‍යාගමිකෝද? බෞද්ධය. හැබැයි වෙනසක් තියෙනවා. දන්නවද වෙනස මොකක්ද කියලා? කටින් විතරක් කියපු අය. without heart. වෙනස මොකක්ද? only by word. වචෙන් විතරක් බෞද්ධය වෙන්න මෙන්න අපි බුද්ධ ශාසනය මෙන්න අපි බෞද්ධ. හැබැයි heart එක නෑ. පැහැදිලිද? හැබැයි ලිස්ට් එක මොන ලිස්ට් එකකටද වැටලා තියෙන්නේ? බෞද්ධ. එතකොට ඉදේවතේ මොග පුරිසා උප්පච්චන්ති. මේ බුද්ධ ධර්මය විනාශ කරන හිස් පුරුෂයෝ හැදෙන්නේ කොහෙන්ද? මේ බුද්ධ ශාසනය ඇතුළේමයි. බෞද්ධ කියලා කියාගන්න කට්ටියමයි. හැබැයි පින්නතුනි දෙකට බෙදා ගන්න හදවත නැතුව කටින් පමණක් බෞද්ධ කියලා කියන්න පිරිසක් ඉන්නවනේ. ඔන්න ඔය පිරිස තමයි අරුබුද ගේන්නේ. පැහැදිලිද? ඔන්න ඔය පිරිස තමයි. එතකොට මේ රටේ කැලවල් වල ගිහිල්ලා බොහෝ වෙහෙස දුක් මහන්සියලා දැන් අපේ මේ ස්වාමීන් වහන්සේ ගත්තු කොච්චර ගාඩිය බින්දු මේ පොළොවට හලන්නේ නැතිද? නැත්නම් හලලා. හැබැයි ඒ වගේ යහපත් භික්ෂුවකට යහපත් දෙයකට මේ රටේ කැමරාවල් වල ඉන්න කාච හැලිලා. කැමරාව ඇල්ලුවට ෆොටෝ නෑ. වීඩියෝ වෙන්නේ ඒවා. හැබැයි බුදු සසුන විනාශ කරන දෙයක් ගත්තොත් ඩබල් කාචෙන්නේ. ඔක ඇමරිකාවේ ඉත පොඩ්ඩක් බලන්න බැරි මේ කැමරා වෙනස් විදිහට හදන්නේ කියලා. ඩබල් කාචෙන්නේ. ඊට පස්සේ ඔක සමාජ මාධ්‍යයට ගෙනාවන් පස්සේ ඔකට පිරිසක් බහින මිලියන ගණන් ගේනවා. හැබැයි යහපත් භික්ෂුවක් දැන් මේ මහා සෑය බැලෙන්නේ නැද්ද? බැලෙනවා. දැන් මේ මහා සෑයට හොඳ මල් ටිකක් මේ අහිංසක අම්මලාගේ අතින් පූජා කරන මේ වගේ එකක් දාලා බලන්න. ඕක පේන්නේ. ඒ අද දැම්මොත් අවුරුදු 50ක් විතර යනවා
නැද්ද? ඇයි ඒක මිනිස්සුන්ගේ සිතේ ශ්‍රද්ධාව ඇති කරන, පැහැදීම ඇති කරන, තමන් නිවන, තමන්ට සැනසීමක් ඇති කරන දෙයක් නේ. ඔය එක ෂෙයා කරුවොත් දකින්න මිනිහා නිවෙන්නේ. නැද්ද නිවෙන්නේ? හැබැයි ඒකට අතම වළංගු නෑ මිනිස්සුන්ගේ. නේද? හැබැයි මේ බුදු සසුනට විරුද්ධ බුදු සසුන විනාශ කරන දකින්න කෙනාගේ හදවත පත්තු වෙන මේ වගේ දෙයක් දැම්මා දෙයට දැම්මම තාපෑගී පිටින් බලනකොට මිලියන ගන්න. ඔක හතර වටේම අරගෙන යනවා. තියෙන පේජ් ටික මල්ලකට අලුත් පේජ් හදාගන්නවා. ඇයි අපි මෙහෙම කරන්නේ? අපි අපේ ගෙදරක ප්‍රශ්නයක් වුණොත් ඔය දේ අපි ටවුන් එකට ගිහිල්ලා Facebook වල හරි දාන්නද? මගේ මහත්තයා මෙහෙම කරුවා, මගේ නෝනා මෙහෙම කරුවා, එහෙම තමයි මගේ දරුවෝ මෙහෙම කරුවා කියලා ඕක දාන්නද අපි? දාන්නද? එහෙම නැත්නම් මොකක් හරි විදිහකින් බැරි වෙලා හරි තමන්ගේ දරුවෝ ඉදිරියක් හරි වැටුණොත් ඕක හතර වටේ පතුරනවද අපි? නෑ. අපි බලන්නේ ඒක කොහොම හරි එහාට මෙහාට කරලා නිවැරදි දෙයට ආපහු එන්න. හැබැයි දැන් ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද? ඒකද එහෙම නැත්නම් හතර වටේ පතුර වාරින එකද? හතර වටේ පතුර වාරින. ඒක සුදුසුද? තමන්ගේ කටින් කියලා තියෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ දෙයට කැරල්වල ඒ දේ විනාශයේ පිණිස පවතින දේවල් වලට තමන්ගේ අතපය පාවිච්චි කරනවා නම්, තමන්ගේ වචන පාවිච්චි කරනවා නම් එයා හાર્ට් එක එක්ක කියපු කෙනෙක්ද? නෑ නේද? අපි එහෙම කළ යුතුයිද? තමන්ගේ ශාසනය විනාශ කරන දේවල් අපි කළ යුතුයිද? කළ යුතු නැත. කළ යුතු නැත. නෑ හාමුදුරුවෝ ඔක තව විනාශ කරන්න ඕන කියන කෙනෙක් අත උස්සන කරන්නේ ඉන්නවනම් අත උස්සන ඔබට මෙතන කවුරුවත් නැහැ. කවුරු තමයි උඩ මේ මිලියන බිලියන ගානට ගේන්නේ නේද? මාත්‍යලන්නේ දන්නේ නේද? කන්නේ මෙතන නෑ නේද? හොඳයි. ඒකත් හොඳයි. හරි. අපි හිතුවට අපේ ආගමේ නිර්මාතෘවරයාණන් වහන්සේ සහ මේ සිව්වන පිරිසගේ පළවෙනි ස්ටේප් එක මොකද්ද? හાર્ට් එක බුද්ධං සරණං ගච්ඡාමි. එතකොට එයා හાર્ට් එක එක්කම මෙතෙන් ආවේ එයාට මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් දේවල් තියෙනවා. එයාට අංක 1 වෙන්නේ ඒකද නැත්නම් වෙන දේවල් වලද? අංක 1 වෙන්නේ මොකක්ද ඕන? බුද්ධං සරණං ගච්ඡාමි. මෙන්න මෙතෙන් අපි එන්න බලන්න ඕන. මෙතෙන් ආවේ නැත්තොත් මේ බුද්ධ ශාසනයට මොකක්ද වෙන්නේ? තා වැඩි කල් යන්න කලින් විනාශ වෙනවා. විනාශ වෙනවා. මේ මෙතෙන් ආපු චරිතයක් ලේසි නෑ. මේ මෙතෙන්ට යම් චරිතයක් ආවොත් ඒ චරිතයට ලොකු ශක්තියක් තියෙනවා. ධනන්දානී කියලා බැමිණියක් හිටියා. ඒ බැමිණිය ගැන අහලා කියද? අහලා කියද? ධනන්දානී බැමිණිය. අහලා කියද? කොහොමද අහපු නැති අය උත්සාහ කරන්නේ?
පොඩ්ඩක් අතසන්න. එක්කෙනා දෙන්න. අනිත් ඔක්කොම අහලා තියෙනව නේද? ඉතින් අහලා තියෙන නම් මම කොහොමද මෙතන එහාට බණ කියන්නේ? කමන්නේ අකුව මතක නැතුව ඉන්න සම්මාන උන්ට නේද? මේක මට කියන්න ඕනකම තියෙන්නේ මේ කට විතරක් නැතුව හාට් එකේට කවුරු හරි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වොත් අන්න එයාගේ ශක්තිය කොහොම එකක්ද කියලා බලන්න. ඒක තමයි මට උවමනා කරන්නේ. මේ ධනංජානී බ්‍රාහ්මණය විවාහයේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක් එක්ක කාපික විවාහයේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක් එක්ක බ්‍රාහ්මණය කාට් එකේ පවා කටින්වත් කියලා නෑ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒක හොඳයි. හැබැයි කාට් එක නැත්තම් නොකිය ඉන්නකොට එකපැත්ත හොඳයි කියන්න බෑ මට නම් එක පැත්තකින් හොඳයි කියලා හිතෙනවා නේද? කෙසේ හෝ කොහොමවත් කියලා නෑ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. හැබැයි මේ ධනංජානී කියන දැමිනිය කාන්තාවක් කාට් එක මොකක්ද කියලා තියෙන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා. කාට් එක කියලා තියෙන්නේ. ඉතින් දැන් පවුල ඇතුලේ අනහස් වෙනස් නේද? එක්කෙනෙක් මිත්‍යා දෘෂ්ටික, එක්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක්, උපාසිකාවක්. අර හතරෙන් එක උපාසිකාවක්. නමුත් ගැටලුවක් නැහැ දෙන්න යනවා පවුල් ජීවිතේ. කොහොම ගියාට කටයුතු වෙනස් ටිකක්. බ්‍රාහ්මණය බමුණෝ ගෙන්නගෙන බමුණන්ට පුද පූජා කරනවා. මිත්‍යා දෘෂ්ටික බමුණු ගෙන්නගෙන එයාලට පුද පූජා කරනවා. බැමිණිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය බුද්ධ ශ්‍රාවකයන් ගෙන්නගෙන දාම්පැන් පූජා කරනවා. හොඳයි දැන් මේක අස්නේද? ඩිවෝස් එක නැතුව එකට කටයුතු කරගෙන ඉන්න තියෙනවනේ නේද? හොඳයි. ඒක හොඳයි. නමුත් පාරවල් දෙකක්. මේ ධනංජානී දැනිනගේ ලක්ෂණයක් තිබුණා. අන්න ඒක තමයි අර බමුණ දැල්ුවේ නැත්තේ. ඒක ඇල්ලුවේ නැත්තේ එයා තනියම ඉන්න වෙලාවට නම් නෙමෙයි. අර එයා ගේනනේ ගේ ඇතුළට පිරිසක්. අන්නේ පිරිස ඉස්සරහා තමයි පොඩ්ඩක් ඒක ගැටලුවක් වුනේ. Taman තනියම කියන හිත ආදාගෙන හිටියේ අර පිරිස ඉස්සරහා ඒ ලක්ෂණ එළියට එනකොට තමයි අර පිරිසෙන් එන පීඩාව තියෙන හින්දා අකමැති වුණා. මොකද ඒ ලක්ෂණය කකුල ඔහේ යන්නේ ඇතුණා. කෙමිහිල්ලක් ගියා. අත් දෙක නලලට ඇවිල්ලා මාගේ භාග්‍යවත් අධ්‍යක්ෂ සම්මාදන් පාලියෙන් කිව්වෝ සිංහලෙන් නම් මහගුණ පාලියෙන් නම් තේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිත් දවසේ දෙකෙන්ම ලකුණු ගන්න ඕන හරිද? සිංහලෙන් ලකුණු පාලියෙන් ලකුණු බිඳුවය. එතකොට මේ දෙකෙන්ම සිංහලෙන්ම මේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පාලියෙන් කොහොමද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ ධනංජානී ගණිනේගේ ලක්ෂණය එයාගේ ගොඩක් ලක්ෂණ තියෙන මේක එකක්. මේක දෙන්නේ බමුණ විතරක් ඉන්න වෙලාවට ගැටලුවක් නැහැ. අර බමුණගේ පිරිසෙනවනේ. ඒ පිරිසට ණයට අඳුකොළ වගේ. මොකද එයා මිත්‍යා දෘෂ්ටිකයිනේ. මේ වචනේ යාලට දිරවන්නේ.
එතකොට එයාලගේ ප්‍රෙෂර් එක බමුණට එනවා. සහ එතකොට බමුණට එළියට බහින්න විදිය නැති වෙනවා. ඒක සාධාරණ නේද? ගේ ඇතුලේ උන්ට ගැටලුවක් නැහැ. හොඳයි බමුණ. නරක නෑ නේද? අරගෙන එළියට බහින්නත් බැහැ මිනිස්සෙක් උනා නේද? අන්න ඒ හින්දා බැමිණියට කතා කරලා කියනවා මේ බමුණ එක දවසක් මේ බ්‍රාහ්මණෝ ගෙන්නකලා හොඳ එයාලගේ හැටියට දානයක් දෙන්න සූදානම්. බැමිණි බුද්ධ ශාසනය කෙරෙන්නේ බුද්ධ ශාසනය කෙරෙන්නේ ලක්ෂණය මොකද්ද? කාටවත් වෛර කරන්නේ මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවන්ති සබ්බ දූතේසු මානසං භාවයේ අපරිමාණ. මොකක්ද ඔය අදහස? එකම දරුවෙක් ඉන්න මවක් ඒ තම දරුවට යම් විදියකින් දියුණුව අභිවෘද්ධිය කැමති වෙනවා නම් ඒවන්ති සබ්බ රූපේසු ඒවන්ති සබ්බ රූපේසු මාන සම්භාවයේ අපරිමාණ. හොඳ නැත්නම් භාගතුන් වහන්සේ ශ්‍රාවකයෝ හොඳ නැද්ද? ලෝකේ දිහා බලන්නේ තමන් මවෙක් වගේ. මව් හිතක් හදලා තියෙන්නේ. අර කටින් විතරක් කියන එක නෙවෙයි එයාට මේක වළංගු වෙන්නේ නැහැ. හાર્ට් එක එක්ක කවුරුරි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් එයා ගොඩනගාගත්තේ තියෙන්නේ මව් හිතක්. මව් හිතක්. ඒ කෙනාගේ කාටවත් හිරිහැරයක් වෙන්නේ තමන් නෙවෙනවා තමන්ගේ වටපිටාව නෙවෙනවා ඒමයි. එතකොට ඒින්දා මේ ධනඥානි බැමිණිය අර බ්‍රාහ්මණය ගෙන්වන පිරිසට වෙනස්කමක් කරනවද? නැහැ. දානමාන හදලා දෙනවා. සුවපත් කරනවා. බලන්න බුද්ධ ශ්‍රාවකයෝ වෙලා තියෙන්නේ සුවපත් කරනවා. ඉතින් මෙහෙම දවසක් යෙදුනහම එයාගේ ලක්ෂණයක් තියෙනවනේ මොකක් හරි කකුලක් හරි හැකුණා දෙවිල්ලන් තිය පොතේද දැන් ඒවා දාලා නැහැ. හත් දෙක නලලට ගත්ත මොකක්ද කියන්නේ පාළියේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔක එන පිළිසෙට මොකක් වගේද අඳු කොළ වගේ නේද? ඔව්. අන්න ඒකින්ද හෙට කටේට සංවිධානය කරලා දෙන අද පොඩ්ඩක් ළඟට අරගෙන ඉස්සෙල්ලා හොඳින් කියනවා බැමිණිය මට ඒක උදව්වක් කරන්න කියනවා. මොකක්ද? එක දවසට විතරක් චුට්ටකට කට කියාගෙන ඉන්න පුළුවන්ද කියලා අහනවා. අර බාහුව ටික ඇවිල්ලා යනකම් විතර චුට්ටක් කට කියාගෙන ඉන්න කියලා කියනවා. හැබැයි මෙයාගේ වෙනස කටින් විතරක්ද බුදුරජාණන් සරණ ගිහිල්ලා තියෙන්නේ? නෑ. හදවතත් එක්ක. ඒ හින්දා මෙයාට තමන්ගේ හුස්ම කෙන්ද තියෙන්නේ විනාඩියද ඒ විනාඩියවත් ඒ පොරොන්දුවම වෙන්න බෑ. එනවාද හදවතත් එක්ක අර දෙය කිව්වම වෙනදේ එනවාද හදවතත් එක්ක බුද්ධං සරණං ගච්ඡාමි කිව්වම වෙනදේ මහත්යෝවි මගේ කනකෙන්ද තියෙන තප්පයයි නම් ඒක ගැටලුවක් නෑ මට. හැබැයි ඒකේවත් මට පොරොන්දු වෙන්න බෑ අර වාක්‍යයේ කියන එක නතර කිරීම. කොහොමද පාපුවේ ස්වභාවය? නම් බමුණට ඒක තේරෙන්නේ නැහැ. යා මිත්‍යා දෘෂ්ටිකයි නේද?
පස්සේ ඉස්සෙල්ලා ආදරෙන් ළඟට අරගෙන මේ කිව්වේ. ඊට පස්සේ දැන් බමුණට දෙවෙනි ස්ටෙප් එකට යන්න හැරෙනවා. දෙවෙනි ස්ටෙප් එකට යන්න හැරෙනවා. ඊට පස්සේ මොකද කරේ? දෙවෙනි ස්ටෙප් එකට ගියා. ගත්ත කඩුව අතට. මොකක්ද අතට ගත්තේ? මොකක්ද අතට ගත්තේ? කඩුව. මේ රංගපාන දෙයක්ද සැබෑයි වෙන දෙයක්ද? සැබෑයි. කවුරුත් වීඩියෝ වලට හිටියේ නැහැ. දැන් අද කාලේ නම් වීඩියෝ වල නමනකොට තුනටිය නෙවෙයි ඔක්කොම 4 5ට නමනව නේද? වීඩියෝ ටික කොට අයින් කරලා බලන්න ඕන. පොදු නාම කියන්නේ නැහැ. ඇත්ත කතාව මේකයි. පොදු නාම කියන නම නමාරු. පොදු නාම කියන නම නමාරු. හැබැයි මෙතන බමුණ ගත්ත කටුව අතට අරගෙන පෙන්නවා. මේ මට්ටම දෙනකොට අපේ ආත්මේ නම් මොකක් වෙයිද? තව ඉස්සරහ ස්ටෙප් තියෙන උත්තරයක් නෑ. මේ මට්ටම දෙනකොට අපේ හිත නම් මොකක් වෙයිද? අනේ මාත්‍ය කියලා ගන්න ගැටෙන්නේ නේද? ගන්න ගැටෙන්නේ නේද? ඇයි ඒ? අපේ හදවත අඩු මට්ටමක තියෙන්නේ නේද? නමුත් මේ ධනදානි කියන දැමිනිය හදවත හෙල්ලුණාද? හදවත හෙල්ලුනේ නැහැ. එයා තමන්ගේ වොයිස් එක ගන්නවා මෙන්න මේ වෙලාවේ. කියනවා නෑ බමුණගේ පළවෙනි ස්ටෙප් එකනේ මම මේ තමයාගේ දෙවෙනි ස්ටෙප් එක ගියේ නෑ කඩු පෙන්නවා. පෙන්නලා එයාගේ දෙවෙනි ස්ටෙප් එකට යනවා. හිසේ නම් දෙපතුල දක්වා දෙකට පරනවා කියනවා. හෙට බමුණෝ ඉන්න වෙලාවේ අර කියපු එක කඩුව දැන් පෙන්නලා කියන්නේ ඔබගේ හිසේ දෙපතුලට දෙකට පරන කියනවා. එක්ක බමුණෝ ඉන්න වෙලාවේ ඒක කිව්වොත් දැන් පොරොන්දු වෙන්න කියනවා ඒ වෙලාවට කියන්නේ කියලා. මේ හැමදාමම කියන්නේ පාටද කියන්නේ? නැහැ මේ ෂෝට් ටයිම් එකකට කියන්නේ. හැබැයි ඒකවත් දැනෙන්නේ ඕකේ කම්ප වෙනවද? නෑ. මොකද එයා හාට් එකත් එක්ක තමයි අර පොඩි ළමයා කියපු එක කියලා තියෙන්නේ. ඒ වෙලාවේ මෙයා වොයිස් එක අපට අරගෙන කියනවා ඔබ හිසේ ඉඳන් දෙපතුලට දෙකට පැලුවත් දීගහං බුද්ධ සෙට්ඨස්ස මම ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසකලධාරී මහෝත්තමයන්න් වහන්සේ සරණ ගියපු උන්වහන්සේගේ දුවනියක් වෙමි. නේද විරනිස්සාම්‍ය ශාසන උන්වහන්සේගේ ශාසනයෙන් මම බැහැරෙන්නේ නැත. කපන්න මෙන්න වෙනස. with heart, without heart, only by mouth, cutting විතරක් කිව්වමයි with heart. heart එකේ මාමයි වෙනස. පැහැදිලිද? කපන්න. මේ හැමදාටම කියන්නේ නෑ විනාඩියකට පොඩ්ඩකට එහෙම බුද්ධ ශාසනයෙන් බැහැර නොයා පිරිමින්ද ගෑනියෙන්ද
එතකොට ගෑණියෙකුට ඔච්චර හයියක් තියෙන පිළිමියෙකුට කොහොම තියෙනවද? කොහොම තියෙනවද? මේ ධර්මශාලාවේ ගණන් කළ බලන්න වැඩිපුර ඉන්නේ මහත්ය පිළිමිද ගෑනුද? කවුද මහත්ය වැඩිපුර ඉන්නේ? ඈ? එයාලම කමන්නේ ආර මට්ටමට තියෙනවා. හැබැයි ඒ මට්ටමට නැත්තම් එයාලගේ පුළුවන් ද සාසනය පවත්වන්න? පුළුවන් ද මහත්තයා? අමාරුයි. නමුත් මොනදාම සාගාවට ගියත් ඔකේ වෙනසක් තියෙයි කියලා හිතනද මහත්තයා? මේකම නේද සේම් මැටර්ස් නෙමෙයිද? මේකයි තත්ත්වය. මේකයි තත්ත්වය. එන්නේ ගෑන් ගොඩක් විතරයි. ඒ අයට තරමට්ටමකට තිබුණා නම් අදම ගන්න ඒ කවුරුහම එයාලා ඉන්න මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් ඒ අය තමයි එන්නේ. හැබැයි එයාලට අරමට්ටම නෑ. හැබැයි තියෙන මට්ටමේ යටගෙන අනේක ලොකු දෙයක්. මේක තමයි ප්‍රායෝගික මට්ටම. එහින්දා උපාසක පිරිස හිතන්න ඕන මේ ගැන. උපාසිකා පිරිස තමන්ට තේරිලාම ඉන්නවා හිතන්න ඕන. උපාසිකා පිරිස තමන්ට තේරිලාම ඉන්නවනම් අර පිටිපස්සේට ගෑනුලෝමගේ මට්ටමකට කොන්ද පොඩ්ඩක් තෙල් ටිකක් ගාලා හදන්න ඕන. පැහැදිලිද? තමන්ට තේරිලාම ඉන්නවනම් පොඩි කාලේ පිටිපස්සේට ගෑනුලම ඉන්නේ. ඒ මට්ටමට කොන්ද පොඩ්ඩක් හොඳ තෙල් ටිකක් ගාලා හොඳ විටමින් ටිකක් එන්න පොඩි කාලේ දීලා පොඩ්ඩක් බලන්න. එහෙනම් කරලා ඉස්සරහට පොසිටිව් හැවටමක් කොට හිතා ගන්න පුළුවන් නේද? එහෙම නැතිව පුළුවන් අපිට ඉස්සරහ ගැන ධනාත්මක වේතන්න අමාරු නේද පුතේ? අමාරු කප්පයක් තියෙනවා. හරි. එතකොට අර ධනදානී බැරිමේ මානසික මට්ටම තේරුම් ගත්තද? බ්‍රාහ්මණයව කපන්න හැබැයි මම තථාගතයන් වහන්සේගේ ශාසනය බැහැරට යන්නේ නෑ එක තප්පරයකටවත්. මේක ඇඳේ ලස්සනද හිතේ ලස්සනද? මොකේ ලස්සනද? මේක කටේ බලයද හිතේ බලයද? හිතේ බලය. මේක හાર્ට් එකේ තියෙන බලය. හදවතේ තියෙන බලය. කටට එහෙම බලයක් නැහැ. කටට එහෙම බලයක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බුද්ධ ශාසනයෙන් ගෑණියෙක්වත් පරාද කරන්න බෑ පිටාවන්ත පිළිමිට. සැකෙන්නේ වුණා. බාහනට දාන ගන්නවා බැන්නේ ඉස්සරහ. බලන්න. එහෙම ශාසනයක් මේක. ඊට පස්සේ අන්තිමට බාහනට මොකද වුනේ? මිත්‍යා දෘෂ්ටිකව අතරින් අර කිව්වා වගේම පහවදා දාන කෑම දෙන්න යනකොට කපු හැරෙන්න මොකද හරි කිව්වා හත්ේ නාමයට ගත්ත නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බමුණු ටික දිව්වල ආනෙත් දෙතේ තියෙන බෙදපු කම්පුවක් තියලා බමුණු ටික බැහැර වුණා. බාමකට කේන්ති කියන නමුත් කාන්තාව ලේසි පුද්ගලේ නෙමෙයි. කාන්තාවක් තමයි. හැබැයි හાર્ට් එක හොඳයි. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු එක. එකට බලයක් තියෙනවා.
එකට බලයක් තියෙනවා. විවිධ බල තියෙනවා එකට. ඒ හින්දා මම මේ ශාස්ත්‍රෝන්නාසේ හම්බ වෙන්නම් කියලා ගියා මෙයාගේ ශාස්ත්‍රෝන්නාසකට. එතෙන් ගියාම මොකද වෙන්නේ කියලා මම විස්තර කරන්න ඕනේ නේද? නාලාගියට ගියාම නේද? මොකද උනේ අන්තිමට? දානගෙන නේද? ඔව්. නාලාගියට දානගෙන නම් මිනිස්සෙක්ගේ පස්සේ දෙන්නට කියන්න ඕනේ නේද? ඊට පස්සේ දෙන්නම සරණ ගියා. එතකොට ඒ පවුලේ ඊට පස්සේ දෙන්නම සමාන හාත් එකක්. තුනුරුවන් සරණ ගිය පවුලක් බවට පත් වුණා. එතකොට මම මේ කතාව කිව්වේ කුමක් සඳහාද? හાર્ට් එක එක්ක යමිත් බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි හාත් එකේ කොම්පියු මිනිස්සු මෙන්න මේමයි අන්න එහෙම මිනිස්සු යම් රටක ඉන්නවනම් ඒ රට මොන රටක්ද? ඒ රටේ වෙසක් පොයි දවසේ ටාන්කේක මොකක්ද? ආන්කේක මොකක්ද? ලේබගාව කට නැරෙන්නේ නැති නැහැ. ඒ රටේ වෙසක් පොයි දවසට ආන්කේක මොකක්ද? එතකොට ඔයාලා ඉන්න දවසේ දාට එහෙමද? හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් නම් ධනංජානේ බ්‍රාහ්මණයගේ හදවතක් තියෙනවා. දැන් ධනංජානේ බ්‍රාහ්මණයේ ෆෝන් එකට සාසනය විනාශ කරන පෝස්ට් එකක් ආවොත් එයා ඒක එතනින් තමන්ම ඉවර කරගන්නේ එහෙම නැත්නම් ඕක හතර වටේ ගෙන යාවිද? මොකක් කරයිද? මෙන්න වැඩේ ආව තව පේජ් ටිකක් හදාගෙන මේක ගෙනියන්න ඕන කියලා ලෑස්ති වෙයිද? එහෙම නැත්නම් තමන් දැක්කා නොදැක්කා වගේ නිකන් හිටියද? එතකොට එහෙම ශ්‍රාවකයෝ ඉන්න රටක බුදුදහම විනාශ කරන දෙයක් සමාජ මාධ්‍යයට ගෙනවහම ඕක මිලියන බිලියන ගානකට යාවිද? හැබැයි අද සමාජයේ වැඩිපුරම ෂෙයා කරන වැඩිපුරම කරලියට ගේන්නේ බුදුදහම විනාශ කරන එකක් දැම්මොත් නෙමෙයිද? ඇයි අපි මෙහෙම කරන්නේ? ඔබට මොකක්ද බුද්ධ ශාසනයෙන් කරපු වරද? සොබිනිය තාපසයන් වහන්සේ තමන්ගේ අතටපත් වෙච්ච
නිවන් සැනසීම පැත්තකට දාලා එතනilla සාරා සංඛේය කල්පලක්ෂයක් ලේ පෙරතරා ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙලා ලෝකේ තියෙන වටිනාම ධර්මය ඔබේ අතට දීපු එකද වරද? ඒකද උන්වහන්සේ කරපු වරද? ඇයි මෙහෙම ලේ පෙරතරා ඇවිල්ලා ඔබේ අතට දීපු ශාසනයකට මෙහෙම කරන්නේ? ඇයි ඔබට ඒ තරම් සැනසීමක් දීපු ශාසනයකින් පරිගන්නේ? එදා කාන්තිවාදී තාපසය වෙලාවේ අතපය කන්නාසා කපලා දාපු වෙලාවේ පණ පිටින් කපලා දාපු වෙලාවේ ඒ දුක් ඉවස ඇවිල්ලා ඔබේ අතට වටිනාම සත්‍ය දීපු එකද මේ පරිගන්නේ? එදා වෙස්සන්තර රජුරු වෙලා ඉපදිලා තමන් දන් දීපු එක වැරදි කියලා රටවැසියෝ එළවල දැම්මයින් පස්සේ කැලවල් ගානේ ගිහින් දුක් විඳිනවා. ඒත් උත්සාහයක් හරිනේ නැතුව ඉස්සරහට ගිහිල්ලා ලෝකේ තියෙන වටිනාම සැක ඔයාලගේ අපිට දීපු එකද මේ කරපු වරද? ඒකද කරපු වරද? ඒ වගේම තව අවස්ථාවලදී උන්වහන්සේ නොකානුපීදලා සමහර අවස්ථාවලදී තාපසෙක් වෙලා හිටපු අවස්ථාවල සම්දේව රජතුමා ඇවිල්ලා පළවෙනි දවසේ කොළ ටිකක් කුසගින්නට ගන්න හදනකොට ආවිස්සලාට තමන් මොකායේ කොළ ටික දන් දුන්නා ඔබට සැපලෙන්න බඩගින්න හිටියා. දෙවෙනි දවසේ කොළ ටිකක් හොදගෙන කන්න හදනකොට දෙවෙනි දවසෙත් ආයාචකෙක් එදා බඩගින්න ඉඳගෙන දන් දුන්නා ඔබට සැපලෙන්න. තුන්වෙනි දවසේ කොළ ටික හොදගෙන ඉන්නකොට යාචකෙක් ඉදිරියට ආවා. එදා දවස් දෙකකින් මුකුත් කන්න නැහැ. තුන්වෙනි දවසේ එදා දන් දුන්නා ඔබට සැපලෙන්න. මෙහෙම දුක් විඳ ආපු එකද මේ පරිගන්නේ? ඒකද කරපු වරද? ඒකද ඔබට කරපු වරද? ඇයි බුදු සසුනෙන් පරිගන්නේ? පින්තුනි පරිගන්න එක නවත්තන්න. හදවතත් එක්ක බුදුරජාණන් වහන්සේ සරණ යන්න පොඩ්ඩක් බලන්න. ඒ වගේම තමන්ට පිරිමි ළමයි ඉන්නවනම් ඒ අයට හදවතත් එක්ක බුදුරජාණන් වහන්සේ සරණ යවන්න. එහෙම නැත්නම් අර වගේ දුක් විඳින්න ඔබේ අතට දීපු බුද්ධ ශාසනය මෙතනම විනාශ කරන දෙයක් දැන් සිද්ධ වෙන්නේ. ඔබ තවත් මේ ලෝකේ දාන්ජානී බැමිණියක් වෙන්නේ. ඔබ මේ ලෝකේ දාන්ජානී බැමිණියගේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් වෙන්නේ. දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්නේ. හැම දිනම නාලයක් දෙක තියාගෙන මෙහෙම කියමු.
බුද්ධ ශාසනං චිරං තිඨතු බුද්ධ ශාසනං චිරං තිඨතු බුද්ධ ශාසනං චිරං තිඨතු ඔක කටින් කිව්වට වෙන්නේ නැහැ. ඔයනේ කටින් කිව්වට වෙයිද? ඔයනේ කටින් කිව්වට ඔයනේ ඇත්ත දෙයක් වෙයිද? මෙච්චර කාලයක් කටින් ඔය දේ අපි කියනවා. ඒ වුණාට තරම ඇත්ත දෙයක් වෙලා තියෙද? ඇත්ත දෙයක් වෙලා. මොකද්ද මේකේ තේරුම? මම දැන් අපිට නමල කියාගෙන කියපු වාක්‍යේ තේරුම මොකක්ද? බුද්ධ ශාසනයේ බොහෝ කලක් පවතිවා. බුද්ධ ශාසනයේ බොහෝ කලක් පවතිවා. ඒක තමයි අපි කියන්නේ. ඔකත් ගොඩක් කල ඉඳලා කියනවා නේද? හැබැයි ඒ දේ ඉටුවන පරිසරයක් මේ ගොඩනැගීගෙන යන්නේ. ඒ දේ ඉටුවෙන පරිසරයක් මේ ගොඩනැගෙන්නේ. අඩුයි. මාත්‍යයෙන් ඉතින් කෙසුත් දීලා තියෙන හින්දා අවුලක් නැහැ. නේද? ඉස්සරහට හදන ළමයිට මොකද වෙන්නේ? මොකද මාත්‍ය වෙන්නේ? මාත්‍යෙකින් අවුරුද්දෙන් දැන් කෙසුත් දීලා නේද? අතීතයේ හිටපු සිව්වන පිරිස ලේ හොලවලම මේක රැකගෙන ඔයාගේ අත දක්වා ආවා. ඒ ඉන්න ඔයා ගොඩ නේද? හැබැයි වර්තමාන මේ ඉන්න පිරිස මේක පැත්තකට ගෙරුවොත් ඔයාගේ පුතාලට මොකද වෙන්නේ? උන්ටෝනික කාමුනේ නේද? එහෙනම් මහත්යෝ පිළිගන්නවද? එන්න අතීතයේ සිවුවන පිටසලේ හොලවල හරි අපේ අපිට මේ දීපු වටිනානේ අපි තව ටිකක් හරි ඉස්සරහට ගෙනියන්න ඕන කියලා හිතුවා. අපි දරුවන්ට දීලා තියෙන්නේ. ඔක තමයි වරද්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සබ්බ භූතේසු කියලා. අපේ කට්ටිය මගේ විතරයි නේද? නේද? එහෙම නැතුව පොඩ්ඩක් ඔය මගේ කියන එකෙන් එළියට ගිහින්වත් අපි හිතුවොත් බාහුවන හිතායි. භාග්‍යවතුන් වහන්සේ රාවණ කුමාරයට විතරක් පැවිදි වෙනවා නම් මං කොහේ ගිහින් මහාන වෙන්නද? බලන්න මේ පිට රටක ඉපදිච්ච අපි වගේ අසරණ පුත්‍රයෙකුට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ පුතාටම දීපු පැවිද්ද මට දීපු පැවිද්ද වෙනස්ද? කොහොමද? එහෙම සාස්ත්‍රෝන් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ මගේ පුතාට විතරයි කියලා හිතුවා මං කොහෙද යන්නේ අද? කොහෙද යන්නේ? සාස්ත්‍රෝන් එහෙම හිතුවේ බහුදන හිතාය බහුජන සුඛාය. තමන් වහන්සේට ගල් කරන පුත්‍රයාට තමන්ගේ පුතාට ජීවිතේ දුන්නේ වෙන එකක්ද දුන්නේ? තමන් වහන්සේ හිසට ගල් කරන පුත්‍රයාට තමන්ට ගාව ඉපදිච්ච පුත්‍රයාට දීපු පැවිද්ද දුන්නේ නැද්ද? එතකොට අපි මගේ පුතාට හරියනවද?
එහෙනම් මගේ භූතේසු සියලු දාස වෙන්න. සබ්බ භූතේසු බුද්ධ ධර්මයේ කියන්නේ වෙනස්. The art of thinking. සිතීමේ ක්‍රමවේදය ඇමරිකාවට එංගලන්තයට වැඩිය වෙනස්. The art of thinking. The best art of thinking only in Buddha Sasana. The best art of thinking only in Buddha Sasana. කොහොමද හිතන්නේ? මාතා යතර නියම් පුත්තං ආයුසා ඒක පුත්තමං රක්ඛේ. ඒවම්පි අප්‍රෝ පුත්ත නෙමෙයිද? මොන පුත්තද? සබ්බ පුත්ත. මොන පුත්තද මහත්තයා? සබ්බ පුත්ත. භූත කියන්නේ තවත් කවුරු හරි කාගේ හරි පුතෙක්ම තමයි. නැතුව මේ ආකු භූත ගැන නෙවෙයි අතර කියන්නේ. සබ්බ පුත්තේ කිව්වා වරදක් නැහැ. වරදක් නැහැ. වරදක් නැහැ. ඒ හින්දා පොඩ්ඩක් හිතන්න අනිත් අය හදන පුතුත් තමන්ගේ පුතා වගේම ලේමස් කියන පුතෙක් කී කම්තක කරන්න ඕනේ අපේ. හොඳයි කම්තක කරන්නේ. නෑ. ඒ හින්දා සබ්බ පුත්ත හැම පුතෙක්ම සුවපත් ඒවා කියන හිතන්න අපි පුරුදු වෙන්නේ නේද? හැම පුතෙක්ම සුවපත් වෙලා. හැම පුතෙක්ම සුවපත් වෙන්න නම් හැම පුතෙක් යටටම දෙන්න ඕන ශාසනය මොකද්ද? බුද්ධ ශාසනය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ කරපු තමන්ට දාගෙකදීච්ච ශ්‍රාවක කුමාරයටයි මේ අසරණ මේ පුත්‍රයටයි වෙනස්කමක් කරාද? බලන්න කටින් විතර දෙන්න ඇත්තට එහෙම නෙමෙයිද? වෙනස්කම් කළාද? තමන් උරතල් කරපු මහා ප්‍රචාරකී ගෝතමී දේවියට එහෙම නැත්නම් තමන්ගේ ගිහි කාලේ සසරේ බබ ගණනාවක් එකට හිටපු යසෝදරා තෙරණියට දීපු පරිද්දයි අදින්න රෙදි කෑල්ලක් නැතුව ආපු අහිංසක පටාචාරාවට වෙනස්කමක් කරාද? වෙනස්කමක් කරාද? මේ මගේ අම්මා මෙයාට එක විදියක්. මේ ගිහි කාලේ වයි තේින්න මෙයාට මේ විදිය. මේ කොරේ වන්න දෙච්චේ මෙයාට මේ විදිය. එහෙම කරාද? තුන් දෙනාටම සමානයි. කොහේද දෙවියනේ මේගේ ශාස්ත්‍රෝන් වහන්සේලා ඉන්නේ? එහෙම ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්ව හදලක් එක්ක කියාගන්න බැරි අපිට බුද්ධ සරණං ගච්ඡාමි බැරි කියාගන්න. ඒක කියාගන්නම් මොලේට ලේනෝ. මොලේට ලේ හැදෙන්නේ නැහැ ඔය විටමින් එහෙම බිව්වට. මොලේට ලේන්න නම් ඒකෝනේ ඡන්දේන ස්වාමීන් වහන්සේ අහලා තියෙනවද? මෙන්න මේ රේරුකාණේ ඡන්දේන ස්වාමීන් වහන්සේ සිංහල භාෂාවෙන් බණ පොත් ලියලා තියෙනවා. සූවිසි මහා ගුණය කියන පොත ලියනකට යත උත්සාහ කරන්න. දෙයි හාමුදුරනේ පොඩ්ඩක් අත උඩට උස්සන්න පොඩ්ඩක්. මොකද මේ අත්වලට වෙලා තියෙන්නේ? ගුණ දැනගන්න හැංගීමක්. ගුණ දැනගන්න ඕනේ. එතකොට තමයි හાર્ට් එක පොඩ්ඩ කෙනෙක්ට් වෙන්නේ කටත් එක්ක.
එහෙම නැත්නම් ඒකත් ටිකක් මට්ටමකට එනවා දැන් නැති මට්ටමට. ඇයි නැද්ද? ඒ ඇවිල්ලා තියෙන එක තමයි මෙහෙම වෙන්නේ. ඒ හින්දා අපි කොහොමද දවසක වරදාන මිනිස්සුද නැද්ද? ඒ පොළවට වරදාන මේ ඇඟෙන් අනෙක් මිනිස්සු සමසන දෙයක් කරනවා අපි. අනෙක් මිනිස්සු ගෙන තියෙන දේවල් වලින් වළකිනවා. අද ඉඳලා බුදුසසුන විනාශ කරන දේවල් තවත් අය අතරේ පතුරවන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන අකුස්සම් කරන්න. පරවුරුස්සම් කරන්න. පහළවන්න. එහෙනම් මගේ දේශනාව අපි ඉවරයි. ඒ ටික ඇති මට. නමුත් මට ඕන ගරම් ජාති මගේ පිරිසක් හදාගෙන මේ මට්ටමට ඔයාලා ගන්න. හිතන්න ඒක පොඩ්ඩක් ලොකුවට හිතන්න පුළුවන්. මගේ පුත්ත නැතුව සබ්බ පුත්ත අන්නේ මට්ටමට එක්තෙන සිතුවිලි ටිකක් ආවොත් තමයි පොඩ්ඩක් තව එහාට යන්න පුළුවන්. මගේ එක පොඩ්ඩක් එහාට ගිහිල්ලා සබ්බ පුත්ත මට්ටමට. ඔබලගේ සබ්බ පුත්ත මට්ටමට ආවොත් මම පොඩ්ඩක් හිතන්න try කරලා බලන්න කියන අතුස්සන කරන්න. ආයෙම පිළිසකුත් හරියට නේද? very good, very good. එමනම් මහත්යනේ මම මුලින් කියපු එකයි දැන් කියන එකයි සමානයිද අසමානයිද? සමානයි කිව්වා තමයි. මුලින් කියපු එකයි දැන් කියපු එකයි අසමාන නේද? අසමාන වෙන්නේ පුතේ. සමානයි. එහෙමනම් මේ රස කරගන්න දෙන්නා වූ සියලු කුසල මේ වගේ හාමුදුරුවෝ පන්සලට ආවම කිව්වා හාමුදුරනේ මේ කට්ටියම බලෙන් කුසල වලට දැගෙන ගන්න කිව්වා. සත්පුරුෂද නැද්ද? සත්පුරුෂයි. හැබැයි ඒවට කැමනායකට කාශේ නැතු වෙන්නේ. ඒකයි ගැටලුව. මහත්කම් පොඩ්ඩක් බලන්න ඩබල් කාශ කියන එක මේ පන්සලට ගේන්නේ නැහැ. ගෙනන්න ඒ වගේ චරිත පොඩ්ඩක් සමාජයට දෙන්න මෙන්න මෙහෙම අයත් භාග්‍යතුන් වහන්සේලාට ඉන්නවා කියන පොඩ්ඩක් දැනුවත් කරන්න බලන්න. එහෙමනම් මේ රස කරන්නට යෙදුනා වූ සියලු කුසල ශක්තිය ඒ මාතර විජයසීන ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍රයි. උන්වහන්සේලා මම වඩනවන්න පැය කීයක් වාහනකට ගියාද මොකක්ද තියෙන අමාරුව? උන්වහන්සේලා හිතන්නේ අත්තනෝ පුත්ත නෙමෙයි සම්බ පුත්ත. ඒකයි වෙන්නේ. ඒක උන්වහන්සේලා ගැන සත්පුරුෂයන්ට. තව තවත් ඒ වගේ සත්පුරුෂ සිතුවිලි සමාජයට බෝ කරන්න ශක්තිය ධෛර්යය වේවා කියලා දෙනවා සාධකයන්. ඒ වගේම මෙස් කරගන්න දෙන්නා වූ සියලු උසාසක්තිය සියලු දෙවිවරු බ්‍රහ්ම රාජවරු සම්‍යක් දෘෂ්ටික සෑම කෙනෙක්ම අනුමෝදන් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ සියලු කුසල් හැම වෙලාවකම උතුම් වූ නිවනින් සැනසීම පිණිසම උපකාර වේවා කියලා සාදු කියනවා. හැමදෙනාම ඔයත් එක නරගෙන තියාගෙන තුන් වතාවක් මෙහෙම කියමු එකටම කියමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු. මේ සියලු කුසල හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා හේතුපනිශ්‍රේ වේවා. එසේනම් අප මේ මොහොතේ සිහිපත් කළ යුතුයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවා ගන්නට
අපට ඉඩහසර උදා වුණා. අපි යලිත් උස්හඬින් සාදුකාරදී උන්වහන්සේට අපේ নমස්කාරය පුද කරමු. එසේනම් අද වැඩසටහනේ සමාප්තිය අපි මෙත්කුලිසෑ රජාණන් වහන්සේ අපි සිට මෙසේ සනිටුමත් කරනවා. පත්තන්සල දෙතැන්සට විවෘත වෙනවා.